මොකද්ද? ලිනුකි දිනාලා. ලිනාරා. දිනුකි ලිනාරා. ලිනාරා ඉස්කෝලේ යනවද මොන්ටිසෝරි යනවද? මොකද්ද කොහෙද යන්නේ ඉස්කෝලේද මොන්ටිසෝරිද? මොන්ටිසෝරි යන්නේ නේද? කායකද දාවේ? තාත්තයි ආච්චි අම්මයි තුන්දෙනාම ආවා. දැන් ඒගොල්ලෝ බලාගෙන ඉන්නව නේද? අපි සින්දුවක් කියමුද ඒගොල්ලන්ට පේන්න? ලස්සන සින්දුවක් කියමු ඈ. නටන්න එකක් දාන්නද තියෙන්නේ? මම සින්දුවක් ඇහුවට සින්දුවකුත් ඕනනම් කිව්වේ හැකි. සින්දුවකුත් කියනවද? සින්දුව කියලා ඉමු හා. Yes, Papa, eating is the Papa. Very light, Papa. Mama, ha ha ha. නියමයි. බාන්නකෝ දැන් ඔය සූදානම් වෙලා ආපු එක නෙමෙයි ඈ. හරිද? ඔන්න. හරි ඈ. ඔන්නටම. දැන් අපඩියක්. පුංචි දරුවන්ගේ සතුට. කතා කරන ඔය දෙක අලුත් නිරත් නෙවුවයි කිචිවිචියට ජීවන බරුණා නෙවුවයි කතා කරන ඔය දෙක අලුත් නිරත් නෙවුවයි අපිට ගොඩක් වෙලා නැටුම බලන්න අවසර නැහැ. බොහොම ස්තුතියි පුතේ. මේ දෝලි තාම උදේට ආයෙ මොනවා සපෝට් එකට යත්තා ආවා. එයාට කවුරු හරි සපෝට් එකට හිටියා නේ ඉස්සලා නටනවා. ඔන්න හොඳයි. ලස්සන අප්පුඩියක් ගහන්න අපේ මේ දෝනිට. නියමයි. දිනුකි බබාට දැන් මහන්සි. දිනුකි බබා ඔයා නර්සරි යනවද? පෙර පාසල් යනවද? පෙර පාසලේ නම කියන්න බලන්න. හරි. බබා. ලිනාරා ඔයාගේ ආසම කලර් එක මොකද්ද? Pink color, show ya. මමත් ආසයි pink color එකට. ඒකනේ. කිචිවිචියට දීගන්න රූබරුණා නෙවුවයි කතා කරන ඔය දෙක අලුත් දිලක් නෙවුවයි කිචිවිචියට දීගන්න රූබරුණා නෙවුවයි මේවා කාට කියන්න? කරන ඔය දෙක අලුත් දිලක් නෙවුවයි ලස්සන පොඩියක් ගාමු. ප්‍රථම ස්ථානය දිනාගන්නේ කවුද කියලා මේ කෙටි විරාමයෙන් පස්සේ කියනවා. අපි යනවා ප්‍රධාන පාලක මැදිරියට වෙළඳ දැන්වීම් කීපයක් ප්‍රචාරය කරන්න. දමල ගන්න පුළුවන් නම් පුටුවෙන් දමල ගන්න. අපිට ආවෙන්න දමල ගාමු ගහිල්ල හැටියට අපිට බයද. ලස්සන පොඩියක් ගන්නකෝ. දිනුකි ලිනාරා තමයි අද බක් මහා කුමරිය ලෙස අභිෂේක ලබන්නේ.